Good morning. Hi and good morning. Good morning. Say hi. මට ආදරේ. මටද? ඔව්. මටට ආදරේ. අයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න හුඟ කාලයකට පස්සේ ආයෙත් සාරුස් vlog එකෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. මොකද ළඟදී වීඩියෝස් මුකුත් කරන්න උනේ නැහැ. අයා නර්සරි යනවා දැන්. එයාගේ නර්සරි වැඩත් එක්ක ඊට පස්සේ යා නර්සරි ගියාම තාම දැන් එයාට අර සීතල කාලේ පටන් ගන්න නිසා ටිකක් අසනීප වුණා. එයයි මමයි දෙන්නම අසනීප වුණා. ඒ නිසා ඇත්තටම කිව්වොත් වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් අද සෙනසුරාදා දවසක් අද හස්බන්ඩ් උදේ පොඩි වැඩ වගේකට එළියට ගියා. ඉතින් උදේ නැගිටලා බලනකොට මෙන්න මේ විදිය තමයි මගේ ගේ තියෙන්නේ. මම රැට ඔක්කොම කිචන් එක අස් කරලා තමයි නිදාගන්නේ. ඊට පස්සේ අයන්ට උදේ කිරි කේව හදලා දීලා දැන් උදේට මේ කෑම ටික හරි ගස්සන්න තමයි යන්නේ. ඉතින් අද දවසේ කොහොමද බලමු අපි ගත කරේ. අද ටිකක් හවස එළියට යන්න හිතන් ඉන්නවා. ඒකත් වීඩියෝ එකට එකතු කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම මුලින්ම හදාන්නේ මේ අයන්ට උදේට කෑම ටික හදාගන්න. උදේට අද ඕබර් එකෙන් ගත්තු මුරුංගා වගේක් තිබුණා. ඉතින් ඒ ටික හදලා බත් තමයි හදන්න හිතුවේ. මොකද දවල්ට රැට ටික එළියෙන් කන්න හිතාගෙන ඉන්න නිසා ඉක්මනට මම මුරුංගා ටික එහෙම හදලා ඉවර වෙනකොට ආයෙත් කිචන් එක මෙන්න මේ විදියයි. ඉතින් සම්පූර්ණයෙන්ම ආයෙත් ඒ ටික අස් කරලා ඔක්කොම කරලා තමයි අයන්ට කෑම කවන්න පටන් ගන්න ඕන. බිස්කට් කනවා. ඒකනේ පුතා ඒ අතර බිස්කට් කනවා. මේ ගේත් අනිත් පැත්ත ගහලා දැන් ඒ ටික අස් කරගන්නත් ඕන ආයේ. ඉතින් කෑම රෙඩි. Close. Door open. Door can do it. Door close. Door close. Ding dong, ding dong, ding. Nè, Hedia. Binder pera. Puto Hedia. ලා ඊට පස්සේ පොඩි වොෂ් එකක් දාගෙන අද පොඩ්ඩක් වැස්සා. ඉතින් අයන්ට එළිය වෙන්න එයාට පොඩ්ඩක් කවන අතර ඒත් එක්ක මමත් කෑවා. මොකද එයා කන අතරේ මම කෑවොත් එයා කන නිසා මම ඉතින් ඒකෙන් ටිකක් කනවා. ටිකක් අමාරුයි. ඉතින් එයාට බෝට්ටුවක් හදලා දෙනවා කියලා තමයි මම මේ කෑම ටික කවන්න පටන් ගත්තේ. එතන වාඩි වෙලා ඒගාම බෝට්ටුවත් හදන ගමන්ම වැස්ස බල ඉතින් එයාට කෑම ටික කැව්වා. එයාට හරි ආසයි වහිනකොට එළියට යන්න ඕන කියනවා. ඉතින් යන්න විදියක් නැහැනේ. අපි කිව්වා කාබෝට්ටුව හදලා දැන් අපි එළියට දාමු කියලා බලලා පෙන්න තමයි මේ හිමීට කෑම ටික කවන්නේ. ඒක තමයි අමාරුම වැඩේ. ඉතින් කෑම කවන වැඩේ. ඉතින් මොකක් හරි මග ඇරලා කරලා කෑම ටික කවා ගන්න ඕනේ. උදේ කෑම ටික කැවුනොත් දවල් වේල මග ඇරුණත් කමක් නැහැ කියලා තමයි මම හිත හදාගෙන ඉන්නේ ඉතින්. ඔන්න ඒ වෙලා අපි ඉතින් එළියට පොඩ්ඩක් ආවා. ඇත්තටම ආවේ ගෙදරට කාපට්ස් වගේක් බලන්නත් එක්ක. ඉතින් ඒ අතරතුර තව පොඩි වැඩ ටිකක් කරගන්න තිබුණා. ඒ ඔක්කොම තියේදී ඉතින් අයන්ට ගේම් ප්ලේ කරන්න ඕන වුණා. ඉතින් ඒ ටිකත් ඔක්කොම කරලා තමයි අයන් එක්ක අපිට ඉතුරු වැඩ ටික බැලන්ස් කරගන්න උනේ. ඔන්න ඊට පස්සේ තමයි අපි මෙතනට ආවේ. මෙතන තිබුණා හෝම් ඩෙකරේෂන් අයිටම්ස්. ඒවත් බැලුවට අපි මුකුත් ගත්තේ නැහැ. ඇත්තටම අපි ආවේ ෆ්ලෝ කාපට් එකක් බලන්න. ඉතින් මෙතන ලස්සන ගොඩාක් දේවල් තිබුණා. ෆ්ලවර් වාසස් ඒ හැම එකම ඉතින් ගණන් බලලා ආවා මිසක් ගන්න අපි ගියේ නැහැ. මොකද අපි ගියේ කාපට් එක බලන්න නිසා. ඊට පස්සේ මෙතනින් අපි ෆ්ලෝ කාපට් එකකුත් අරගෙන ඊට පස්සේ අපි ගියේ කෑම ගන්න. ඉතින් එතනින් කෑම අරගෙන තමයි අපි ඊට පස්සේ ගෙදර ආවේ. ඒක मैंने बाबा लग बांधने का
මේ මොකක්ද? tidak pasti. Emang ini hadal dan kok. Kau sekali. Ya, mana tidak pasti. හොඳයිද? කො පෙන්නන්න බලන්න. අපිට පෙන්න. එතනින් දවල්ට කෑමත් අරගෙන ඉතින් ඔන්න අපි එන්න පිටත් වුණා. අයන් වටේම තියෙන ගල් වගේක් එකතු කරගෙන තමයි ආවේ. අර ගෙදර ඇවිල්ලා සෙල්ලම් කරන්න ඕන කියලා. Apa dah mati? උඩින් දාන්න. අපි එතනින් ඉඳලා ආවේ බස් එකේ. ඉතින් එතනින් බස් එකේ ඇවිල්ලා දැන් ගෙදරත් පොඩි වැඩ වගේක් තියෙනවා. සෙනසුරාදිරිද කියන්නේ පොඩ්ඩක් කියන්නේ අපිට අයන් නර්සරි නැති හින්දා ටිකක් රිලැක්ස් ඒ නිසා යත් එක්ක ඉන්නවා පාක් එකකට යනවා ඒ වගේ වැඩ ටික කරනවා. ඊට පස්සේ ගෙදර ආපු ගමම්ම කරේ ඇඳේ බෙඩ් ෂීට්ස් එහෙම අයින් කරලා තිබුණා. ඒ ටික පොඩ්ඩක් දාලා හරි ගස්සගත්තා. මොකද ඊට පස්සේ රෑ කෑම හදන්න යන නිසා. ආයි යාළුවා මම දැක්කේ නෑනේ. අපි මොකද කරන්නේ? මගේ මේ ස්ටික් එකයි. මුවේ අලවල් තාත්තයි. තාත්තා උලියාල වලනේ. මම මේ ලොලිපොප් කනවා. එයාලා කවන්නද? ගත මම. බයි බයි කතා. ඉතින් උදේ හොදලා දාලා ගිය ප්‍රෙදි වගේක් තිබුණා වෙලිලා. ඒ ටිකත් නවලා වෙනම කබඩ්ස් වලට දාගන්න ඕනේ. අයන්ගේ ටික වෙනම. ඊට පස්සේ අපේ ටික බෙඩ් ෂීට්ස් වගේක් තිබුණා. උදේ දාලා ගියපු. ඉතින් ඒ ටිකත් නවලා කරලා ඊට පස්සේ තමයි රෑ කෑම හදාගත්තේ. අද අපි රෑ කෑමට හැදුවේ පොල් රොටි. ඉතින් අයන් හරි මාසයි පොල් රොටි කන්න. ඉතින් ඒ විදිහට රෑට කෑම ගත්තා තුන්දෙනාත් එක්කම එකතු වෙලා. ඉතින් අපේ ගෙදර තුන්දෙනාම ඉඳගෙන කෑම කන්න වෙලාවක් හම්බුනොත් ඒ රෑ වෙලාව විතරයි. මොකද අයන්ගේ තාත්ති දවල්ට නැති නිසා ගොඩක් වෙලාවට අපි තුන්දෙනාම කෑම එකට ගන්නේ රෑට විතරයි. ඉතින් මේ වෙලාවෙදී ෆිල්ම් එකක් මොනවා හරි දාගෙන කෑම කනවා. ඊට පස්සේ ඉතින් මෙයාගේ කෝලම් බලගෙන නිදා ගන්න එක තමයි කරන්නේ. දැන් මම මෙයාව නිදි කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි වීකෙන්ඩ්ස් එකේ අපේ කාලය ගත වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම් වෙනකන් ගිහින් එන්නම්.